පැමිණ සිටින සියලු දෙනා ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සාදරයෙන් සිංහල සුභාන්ති රැස්වීමට පිළිගන්න අතරතුර අපි නැගිට ගායනා කරමු. ස්වරන් මෙහි ආරම්භ කරමින් නැගිට ගායනා කරමු. සමිඳුනි ඔබයි අපේ දිවියේ නායකයා නිතින කියන ගීතිකාව උද්‍යෝගිමත්ව ගායනා කරන්න උත්සාහ කරමු. නැගිටමු අපි. සමිඳුනි ඔබයි අපේ දිවියේ නායකයා නිතිනේ අප හදවත තුල රජ ඔබ වේ ඔබ හට මහිමය වේ හැම නව දින ඔබ සියලු දෙනාම ගායනා කරමු. සමිඳුනි ඔබයි අපේ දිවියේ නායකයා නිතිනේ අප හදවත තුල රජ ඔබ වේ ඔබ හට මහිමය වේ දුක සැප අප වෙත එන වෙලේ ඔබ අප ළඟ බව හැම වෙලේ සමිඳුනි ඔබයි අපේ දිවියේ නායකයා නිතිනේ අප හදවත තුල රජ ඔබ වේ ඔබ හට මහිමය වේ යුද බිය තනිකම ජීවිතේ හොඳයි මෙම රැස්වීම දෙවියන් වහන්සේගේ අස්තර බාර කරමින් අපි යාඥා කරමු. යාඥාවෙන් අපේ යෝහන් සහෝදරයා මඟ පෙන්වයි. අපි සියලු දෙනා යාඥාවට එකඟ වෙමු. ස්වර්ග වැඩසිනා මහෞත්ම දීපියාණන් ස්වාමීන් තවත් සන්ධ්‍යාවක ඔබ වහන්සේගේ නාමයෙන් මෙලෙස රැස්වෙන්න දුන්නා වූ මේ කාල වේලාව ගැන අපි ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ මේ සිංහල සුභාරංචි මේ ඔබ වහන්සේගේ දයාතර බාර කරනවා. ස්වාමිනී අපි උදෑසන සිට ඔබ වහන්සේගේ ආත්මික ආශිර්වාද වලින් ඔබ වහන්සේ පෝෂණය කර ස්වාමී මේ සවස් වේලාවත් ඔබ වහන්සේට නමස්කාර කරන්න ඔබ වහන්සේගේ ගීතිකා ගායනා කරන්න අපට පුළුවන්කම ලබා දුන් නිසා ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී මෙම රැස්වීම ඔබ වහන්සේගේ දයාතර බාර කරනවා. මේ වන්නා වූ සහෝදරයා ඒ වගේම සංගීත භාණ්ඩ වාදනය කරන්නා වූ සහෝදර සහෝදරීන්ද ස්වාමිනී ඔබ වහන්සේගේ සේවය ඔවුන්ට හරියාකාරව කරවන්න ඔබ වහන්සේ කියා ලබා දුන මැනවකේ ඉල්ලා සිටිනවා. ඒ වගේම වචනේ බෙදා ගන්නා වූ දේවදාසයද ඔබ වහන්සේගේ දයාතර බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේම වචනය තුලින් අපගේ ජීවිතය හැඩගස්වාගෙන ඒ අනුව අපට ගමන් කරන්න ඔබ වහන්සේ පුළුවන්කම ලබා දුන මැනවකේ ඉල්ලා සිටිනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ දයාතර මෙම සිංගල් සුභාරංචි බාර කරනවා. ස්වාමිනී මුලපටන අවසානයේතෙක් ස්වාමිනී මේ අප සමග සිටිය මැනව කියා ඉල්ලා සිටිනවා. යම් කිසි කෙනෙක් මග පැමිණෙමින් සිටින්නේද මේ රැස්වීමට ඔව් ඇයව හැකියක්මෙන් අප මත ගෙනාමනවා කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන අයටත් ස්වාමිනී ඔබ වහන්සේ
එම වේලාව ස්වාමීන් වෙන් කරගෙන ඔබ වහන්සේ සම්බන්ධ වෙන්න ඔවුන්ටත් පුළුවන්කම ලබා දුන මැනව කියලා ඉල්ලා සිටිනවා. මේ සීල කාරණා ඔබ වහන්සේගේ දයාතර බාර කරන්න ගැලුම්කාර ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. හොඳයි. නැවත වතාවක් ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සාදරයෙන් පිළිගන්න අතරතුර අපිට නැගිට සිට අතරතුරදීම මීළඟ ගීතිකාවත් ගායනා කරමු. ශ්‍රී තේජසේ රජු තේජසේ දිනේ කියන ගීතිකාව අලංකාර ගීතිකාවක්, සරල වචන තියෙන ගීතිකාවක්. ඒ වචන වල අර්ථය මෙනෙහි කරමින් අපි ගායනා කරමු. Shri Tejase Raju Tejase Dili Melom Priti Ve Melom Priti Ve Alokaye Veli සුත්‍රනාම ගායනා කරමු. අන්ධකාරේ නැරැඳි සැඟවි ත්‍රාසයෙන් පිරි දෙවිදා උසස්මයි. දෙවිදා උසස්මයි ගයමු දැන් දෙවිදා උසස්මයි අපි සැවම ගයමු
මෙනෙහි කරමින් ගායනා කරමු. සියල්ලට වඩා හිමිවාති මාගේ සියල්ලවේ හිමිතුමා ජීවිතය පුදා මාරුදෙසා සතු දෙයලු විසැහුණා. හොඳයි. ශාලංකාරවත් ලෙස ගායනා කරා. අපි වාඩි වෙමු. වාඩි වෙලා සිටින අතරතුර තව එක් ගීතිකාවක් ගායනා කරමු. මේක අපිට නුබුරුදු ගීතිකාවක්. අපි ගායනා කරන්න උත්සාහ කරමු. ඊට අලංකාර වචන තියෙන, සරල වචන තියෙන, සරල තනුවක් තියෙන ගීතිකාවක්. යේසුස් අපවතුමා මෙලොවට බැස පැමිණා, කුරුසියේ දිවි පිදුනා, ගැලවීමේ දොර හැරුණා. හොඳයි. ඒ වචන මෙනෙහි කරමින් අපි ගායනා කරන්න උත්සාහ කරමු. අපතුමා මෙලොවට බැස පැමිණා, කුරුසියේ දිවි පිදුවා, ගැලවීමේ දොර ඇරුණා. නැවත වතාවක්. යේසුස් අපවතුමා. යේසුස් අපතුමා මෙලොවට බැස පැමිණා, කුරුසියේ දිවි පිදුවා, ගැලවීමේ දොර ඇරුණා. ඔබගෙන් වෙන් වී ජීවිත ගමනේ ඔබගෙන් වෙන් වී ජීවිත ගමනේ අප යන අතරතුරා, ඔබගෙන් වෙන් වී ජීවිත ගමනේ අප යන අතරතුරා, පැමිණෙන්නේ බෝ හිරිහැර කරදර. පැමිණෙන්නේ බෝ ඉරිහැර කරදර, ලෝදන අප සැලකා. යේසුස් අපවතුමා. සියලු දෙනාම ගායනා කරමු. යේසුස් අපතුමා මෙලොවට බැස පැමිණා, කුරුසියේ දිවි පිදුවා, ගැලවීමේ දොර ඇරුණා. සියලු දෙනාම නැගිට ගායනා කරමු. යේසුස් අපවතුමා. යේසුස් අපතුමා මෙලොවට බැස පැමිණා, කුරුසියේ දිවි පිදුවා, ගැලවීමේ දොර ඇරුණා. අපගේ සෑම පැනයකටම නිසි පිළිතුර. අපගේ සෑම පැනයකටම නිසි පිළිතුර ඔබ තුල ඇත්තේ. අපගේ සෑම පැනයකටම නිසි පිළිතුර ඔබ තුල ඇත්තේ. නිසා ඔබගෙන් පිහිට පතාගෙන නිසා ඔබගෙන් පිහිට පතාගෙන අප ඔබ වෙත එන්නේ. යේසුස් අපතුමා මෙලොවට බැස සියලු දෙනාම ගායනා කරන්න උත්සාහ කරමු. කුරුසියේ දිවි පිදුවා, ගැලවීමේ දොර නැවත වතාවක්. යේසුස් අපවතුමා. යේසුස් අපතුමා මෙලොවට බැස පැමිණා, කුරුසියේ දිවි පිදුවා, ගැලවීමේ දොර ඔබටම ලං වී අපගේ ජීවිත. සියලු දෙනාම ගායනා කරමු. ඔබටම ලං වී අපගේ ජීවිත ඔබ හට පුරන කලා. ඔබටම ලං වී අපගේ ජීවිත ඔබ හට පුරන
උත්සාහ කරා. අපි මින් ඉදිරියටත් මෙම ගීතිකාව පුරුදු වෙලා අලංකාර ලෙස ගායනා කරමු. වාඩි වෙන්න. අපි දැන් විශේෂ ගීතිකාවකට සවන් දෙන්න යනවා. ඉදිරිපත් කරන්නේ අපේ ජොෂුවා සහෝදරයා. නැවිදින් මම නිදහසේ පියඹනවා අහස මත මම පාවෙවි යනවා අහස මත මම පාවෙවි යනවා කඳුලැලි හසරැලි ගැටුණු ලොවින් සමුගෙන මා යනවා පවිටුන් දමිටුන් පෙළූ ලොවින් මිදීතා නිව යනවා සඳතරු අතරින් බලාකුළු මතින් පාවෙවි යනවා සග ආලෝකේ දසුන දුරින් පෙනෙනා අහන්න සුමිහිරි ගීනාදේ සගදු තුන් ගායනා මුතු දොරටු තුලින් රන් වීදි මතින් පාවෙවි යනවා නිදහසේ පියඹනවා අහස මත මම පාවෙවි යනවා අහස මත මම පාවෙවි යනවා ස්තුතියි ජොෂුවා සහෝදරයා ලංකාර ගීතිකාවට දෙවියන් වහන්සේට ස්තුති කරමු ඒ සහෝදරයාට දී තිබෙනා වූ ඒ ටැලන්ට් එක ගැන. හොඳයි. දැන් අපේ වාරයයි අපි නැගිට ගායනා කරමු කෙටි ගීතිකා කීපයක්. අපි තාම දින් දන්න කෙටි ගීතිකා කීපයක් උද්‍යෝගිමත්ව අත්පොළසන් දෙමින් ගායනා කරමු. අපි නැගිටිමු. බලේ බලේ විස්මපත් බලේ යේසුස්ගේ ලේ තුලේ. අපි නැගිටිමු. කම්මැලිකම පැත්තකට දාලා කම්මැලිකමේ ආත්මය පැත්තකට දාලා දෙවියන් වහන්සේගේ නාමය උසස් කරමින් ප්‍රශංසා කරමු.
ගීතිකා ගායනා කිරීම තුළින් අත්පොළ සන්දෙමින් ගායනා කරමු. Bale Vishmapat Bale Jesus ke සුන්නාම ශබ්ද නගා ගායනා කරමු. Bale Bale Vishmapat Bale Jesus ke anagile tule පුදුමයි පුදුමයි යේසුස්ගේ Pudumai Jesus me mata Balawa mantriyana nobatuma Galawa rakade sam papae Pudumai mami dukarustuti ගුරු සිය ළඟයි Kurusiya langai kurusiya langai Mage papa bara vatuna Vishwasaya yayaliya labuna Nikarama vasanavattai යාමි යාමි යේසුස් පස්සේ යාමි Yami yami Jesus passe yami Samadana satutin passe yanemi Yami yami Jesus passe yami Kandana samadana yami ඇදන එක දියක් ස්වාමීන් ශබ්ද නගා ගායනා කරමු පුදුමයි පුදුමයි Pudumai, pudumai, Jesus me mata Balawa mantriyana nobatumave Galawa rakade sama papae Pudumai mami dumkarustu පවිතුමාව ගලවන්න Pavitumav galavannata Pavitumav galavannata Guru siya pitadi etuma dupite Pavitumav galavannata ගුරු සිය ළඟයි ගුරු සිය ළඟයි Kurusiya langai, kurusiya langai Mage papa bara vatuna Vishwasaya eliya labuna Nikarama vasanavattai ගුරු සිය ළඟයි ගුරු සිය ළඟයි Kurusiya langai Mage papa bara vatuna Vishwasaya eliya labuna Nikarama vasanavattai හොඳයි අපි දේවවචනය අසන්නට ප්‍රථමයෙන් තව එක් ගීතිකාවක් ගායනා කරමු. මගේ යේසු දේව ස්වාමී ලොව ආවමා සොයා කියන ගීතිකාව. මෙයත් අපිට නුපුරුදු ගීතිකාවක්. අපි ගායනා කරන්න උත්සාහ කරමු. සරල තනුවක් තියෙන සරල වචන තියෙන ගීතිකාවක්. ඒ වචනවල තියෙන අර්ථය මෙනෙහි කරමින් අපි ගායනා කරන්න උත්සාහ කරමු. මගේ යේසුදේව ස්වාමින් ලොව ආවමා සොයා සුදනාම ගායනා කරමු. මගේ පාප සේදුනේ 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 දුරු වී පාප සෑම දුරුවිය පාප සෑම නිමනිය නිමල සේම අජරාම අමර වාරේ යෙමුයාය සෑමලාම ගුරු සේකාරේ දරාලා ඔබ ආවේ මා සොයා
දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. දැන් එම අද මේ ගීතිකා වේලාවේ අපි ගායනා කළ ඒ පැරණි ගීත කිහිපය යලි මේ විදිහට සිහිපත් කරවා ගැනීමට ලැබීම ගැන ලොකු සතුටක්. ඔය දැන් අන්තිමට ගායනා කළ ගීතයත් මතකයි මීට අවුරුදු විශාල ගණනකට පෙර අපි ඔක හදාගත්තේ ඔය ගීතය. ඔක යම්කිසි වෙන ටැමිල් සෝන් එකක් නේද ඔක? ඔව් ඒකට අපි සිංහල වචන ලියලා ගත්තේ. එතකොට යේසුස් අප උතුමා කියන ගීතයත්. දැන් මේ පැරණි ගීත මේ විදිහට ආපහු වලෙන් ගොඩ අරගෙන වලලලා තියෙන ඒවා ආයේ වලෙන් ගොඩ අරගෙන පිරිසුදු කරලා ගායනා කිරීම ගැන අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ ගීත තෝරන අපේ මේ සහෝදර අද තෝරපු සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේ ඉදිරියටත් පැරණි ගීත රාශියක් තියෙනවා. මේ ගීත දෙකමත් කරුණාකරලා ලකුණු කරගන්න අපේ අර ගීත සිංහල දෙමළ ගීතිකා තිබෙන උතුම් ගී පොතට ඊළඟට ඇතුළු කරන්න පුළුවන් ගීත දෙක. මේක තියෙනවද අන්තිමට කියප එක නෑනේ. මොකක්ද ඒකේ ගීතේ මුල මොකද්ද? දේව ස්වාමීන්. ඒක අපේ පොතේ තියෙනවද? මට නම් මතක නෑ. හරි පුදුමයි. තියෙනවද ඒක? හරි. ඉතින් මං හිතුවේ නෑ කියලා ඒක. යේසුස් අප උතුමා ජීවිතාලෝක ගීතයක්. මම දන්නා පරිදි නම් ඔය අර ගීතේ නෑ අපේ පොතේ. තියෙනවද? යේසුස් අප උතුමා කියන එක නෑ. ඒකත් අපි ඉස්සර ගොඩක් කියපු ගීතයක්. ඒක ඇත්තද? බොහොම ස්තුතියි. ඉතින් ඒ වගේ ගීත අපි ගායනා කරන්න ඕනේ. ඒවා දැන් වැළලිලා යමින් තිබෙන්නේ. යේසුස් අප උතුමා ඔකට දාන්න පුළුවන් තවත් ගීතයක්. ඔක ජීවිතාලෝක ගීතයක්. ඉතින් මෙවැනි තවත් ගොඩාක් තියෙනවා ගීත. ජීවිතාලෝක ගීත කීපයක් තියෙනවා. තව අපි නිතර ඉස්සර ගායනා කරපු ඒවා. ඒවා දැන් භාවිතයෙන් නැතිව යනවා. හැබැයි ඒවා ඉතා අනර්ග ගීත. ඒ නිසා ඒවා යලි ගොඩ ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ අපේ ජෝෂුවා සහෝදරයා ගායනා කෙරුවා ගීතයක් පියාපත් ඇවිදින්. එකත් අපි මීට අවුරුදු ගානකට ඉස්සර වෙලා මේ නිෂ්පාදනය කළ ගීතයක් අප විසින්ම. අපි විසින් කියන්නේ අපි පුද්ගලික මට්ටමින් අපි මේ හැදුවා CD පටයක්. ඒකේ ওই ගීතේ තියෙනවා. පියාපත් ඇවිදින්. ඒ ගීතය අලුතෙන් දැන් පටිගත කරලා තිනවා අලුතෙන් ආයෙත්. ඒක අලුතෙන් යලි ඒක එලි දකින්න යනවා ඉතා ළඟදිම. ඒක තියෙන්නේ මරණයට පත්වන පුද්ගලයෙකුගේ අත්දැකීම. පියාපත් ඇවිදින් මම නිදහසේ පියඹනවා. අහස මත මම පාවෙවි යනවා. බලන්න අර සග ආලෝකේ. අද තවත් දුරින් පෙනෙනා. ඒ කියන්නේ දැන් මේ යන ගම. අර පොළොවේ ඉඳලා ස්වර්ගයට යන ගමන. ඒක එච්චර මේ ගොඩක් වෙලා පියාඹගෙන යන ගමනක් නන් නොවේයි. මම හිතන්නේ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගෙන් යන්නේ. එහෙත් ඒකේ අපූර්ව විස්තර කරනවා. අදිහිලිවන්තයෙකු මරණයට පත් වුණාම සිදුවෙන දේ ශරීරයෙන් ආත්මය වෙන්වීම, වෙන් වී ස්වර්ගයට යෑම. මේක තමයි අපිට තිබෙන මේ සහතිකය. අපේ හදවතේ තියෙන සහතිකය ඕකයි.
අපි මේ අද කරන කියන හැම දෙයක්ම ඒකට බැඳිලා තියෙනවා. එහෙම සහතිකයක් නොතිබුණා නම් අප මේ කරන කියන දේවල් කිරීමෙන් වැඩක් නැහැ. ඒකයි. අපගේ මේ කරන කියන දේවල් අර්ථ ශූන්‍යයි. දැන් අපේ ශරීරයෙන් ආත්මය වෙන්ව දෙවියන් වහන්සේගේ අභිමුඛයට යෑම තමයි සිදු වෙන්නේ. මරණයට පත්වෙන හැම කෙනෙකුම ඇදහිලිවන්තයෙක් නම් ඉතින් අද දවසේ මම ඔබට බයිබල් පදයක් ගන්න කැමති මේ කියවන්න කැමති දානියෙල් පොතෙන් මේ දානියෙල් කියන මිනිසා ඊශ්‍රායෙල් ජාතිකයෙක්. මෙයා යුදෙව් ජාතිකයෙක්. තරුණ කාලයේ ඔහුට ලොකු අකරතැබ්බයක් වුණා. මොකද්ද ලොකු අකරතැබ්බය? ඔහු හිටියේ ඊශ්‍රායෙල් දේශයේ. නමුත් බබිලෝනි රජතුමා එවකට සිටි ලෝක අධිරාජ්‍යයා ඇත්තටම ඔහු තමයි ලෝකයේ පළවෙනි ලෝක අධිරාජ්‍යයා ඓතිහාසිකව කල්පනා කරනකොට. ඔහු යෙරුසලමට විරුද්ධව යුද්ධ කරලා යෙරුසලම අත්පත් කරගත්තා. එතකොට යෙරුසලමේ හිටපු ජනතාව පිටුවහලට අරගෙන ගියා. එතකොට මේ පිටුවහලට රැගෙන යෑමේදී මේ දානියෙල් කියන තරුණයත් ගියා. යන්න වුණා. ඒ කාලේ එහෙම තමයි කරන්නේ. ඒ රටේ යම්කිසි බලවත් රටක් යටත් කරගත්තාම ඒකේ ඉන්න මිනිසුන්ව අරගෙන දන්වැල් දාලා බැඳලා අරයි යනවා. ගොඩක් දෙනෙක් ඒ ගමනේදී මැරෙනවා. ඒ ගමන හරි දුෂ්කරයි. ගිහිල්ලා වෙන රටක පදිංචි කරනවා. ඒක තමයි ලොකු රජවරු කරපු දේ. තමන්ගේ සිටින දේශයෙන් වෙන තැනට ගෙනියනවා. ඒ වගේ ගෙන ගිය කෙනෙක් තමයි දානියෙල් කියලා කියන්නේ යුදෙව්වරුන් අතරේ. එහෙම ගෙන ගියාම ওই රජවරු තව එක දෙයක් කරනවා. ඒ ගෙන ගිය අය අතරේ ඉන්න අති දක්ෂකම් තියෙන අය, හොඳ පෙනුමක් තිබෙන අය යනාදී වශයෙන් වර්ගීකරණය කරනවා. අර සත්තුන් හැම අල්ලගත්තාම හොඳ සත්තු නරක සත්තු වෙන් කරනවා වගේ. කරලා ඒ අති දක්ෂ වූ අයව රජතුමාගේ ඒ අල්ලගත්තු රජතුමාගේ මාලිගාවේ හෝ ඔහුගේ රාජ්‍ය තන්ත්‍රයේ යම් යම් තැන්වල වැඩවලට පත් කරනවා. ඒ විදිහට තමයි අර අල්ලගත්තු රටවලින් මේ අය පෝෂණය වෙන්නේ. හොඳම අයව ගන්නවා. ඒ හොඳම අය ගණයට වැටුණා මේ දානියෙල්. දානියෙල් කියන තරුණයා. සමහර විට තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නම මරණයට පත් වෙන්න ඇති. අර ආක්‍රමණය වෙලාවේ අපි දන්නේ නැහැ. කනගාටුදායක තත්වයක්. හැබැයි ඔහු තරුණයෙක්. ඔහු යුදෙව් තරුණයා. ඔහුට ඒ වගේම දෙවියන් වහන්සේ ඇදහිමෙහිලා හොඳ අත්දැකීමක් සහ අත්තිවාරමක් තම ජීවිතයේ තිබිලා තියෙනවා. ඔහුව අරන් ගිහිල්ලා මේ නෙබුකද්නෙසර් හිටියේ බබිලෝනිය කියන නගරේ. බබිලෝනිය. අදත් මේක අපිට අහන්න ලැබෙනවා. වර්තමාන ඉරාක රටේ නටබුන් තියෙනවා බබිලෝනියේ. එතකොට මේ බබිලෝනියේ ඔහුව පරීක්ෂණයට භාජනය වෙනවා. ඉතින් ඔහුව තෝරා ගන්නවා රජගෙදර සේවයට. මොකද ඊටාම දක්ෂ නුවණක් තියෙනවා යාට. ඒ නිසා ඊළඟට රජතුමා ඉදිරිපිට සිටින්න පුළුවන් වෙන්න හොඳ පෘෂ්ටිමත් පෙනුමක් ඕනේ. හොඳට කණ්ඩ බොණ්ඩ දෙනවා. රජතුමා විසින් නියම කරනු ලැබූ ආහාර ඔවුන්ට දෙනවා කාලයක් තිස්සේ. දීලා ඔවුන්ව ඒ ඕන විදිහට ලස්සන කරලා හදලා අරගෙන තමයි රජතුමා ඉදිරියට ගෙනියන්නේ. මොන තරම් ඒ කාලේ හිටපු ලෝක අධිරාජ්‍යවරු
ඒ හැම ක්‍රමවේදයන් හදලා තිබුණේ. මේ අය බාරව ඉන්නවා තවත් මිනිස්සුયો. සමහරට ඒවා බාරව ඉන්න නිලධාරීන් නපුංසකයෝ. ඒ අය තමයි ඒවා බාරව හිටියේ. මේ රාජ සේවයට යෙදෙන්න පුළුවන් තරුණ පරම්පරාවේ අයව හදන්න. ඉතින් මේ කෑම ආහාර වේල ඔක්කොම නියම කරලා තියෙන්නේ. ඒවා නියම කරපුවාම මේ දානියෙල් ඒ කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා. අනිත් අය නම් කිසිම කරදරයක් නැති ඒවා කාලා සතුටෙන් ඉන්න පුළුවන්. දැන් තමන්ගේ රටින් පිටිපහල් කරලා ගෙනල්ලා නිකන් දුක් විඳින්න නැතුව හොඳට ජීවත් වෙන්න පුළුවන්. දැන් තමන්ගේ දක්ෂතාවය නිසා රජගෙදර දුන්නු දෙයක් කාලා හොඳම කෑම ලැබෙන්නේ. හැබැයි ඔහු කිව්වා ඔහු ප්‍රතික්ෂේප කරලා ඒ කෑම බාරව ඉන්න පුද්ගලයාට කිව්වා මට එළවලු විතරක් දෙන්න. එහෙම කිව්වේ මේ මස් මාංශ අනුභවය ඔහු ප්‍රතික්ෂේප කරපු නිසා නොවේ. ඒ කෑම මේ විවිධ දෙවි දේවතාවුන්ට පූජා කරලා ගෙනෙන නිසා. රජතුමාගේ කෑමනේ. ඒව දෙවි දේවතාවුන්ට පූජා කරගෙන ඒමත් ඇතැම් මාංශ වර්ග දෙවියන් වහන්සේ විසින් යුදෙව් ජනතාවට තහනම් කරනු ලැබූ සත්ව ආහාර නිසාත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කරලා දින 10ක් සෝදිසි කරන්න කියලා කියනවා. ඒකට එකඟ වෙනවා. හැබැයි සෝදිසි කරලා බලපුවාම එළවලු විතරක් දෙන්න අකමැති රජතුමාගේ සේවකයා අර නපුංසකයෝ. මොකද මේ බැරි වෙලාවක්වත් මේ අයගේ පෙනුම නරකට තිබ්බොත් එහෙම ඒ අයගේ බෙල්ල තමයි කැපෙන්නේ. ඒ නමුත් ඔහු එකඟ වුණාම බලනකොට මේ පරීක්ෂණ කරන දින ගණනෙන් පසුව බලනකොට අන් සියල්ලට වඩා දානියෙල්ගේ පෙනුම හොඳට තිබුණා. ඉතින් මේ නිසා තමයි මේ ඔහුව ඊට පස්සේ ඔහුට ඕන කරන කෑම විතරක් දුන්නා. ඒව දෙවියන් වහන්සේ ඔහුව සේවයට සූදානම් කරපු හැටි. ඒ ගැන කියලා දෙන්නේ මෙන්න මෙහෙම මම ඔබට කියවන්නම්. දැන් ඔබ පෙරලන්න ඕනේ නෑ. එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රක පානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතෙන් නියම කරගෙන සිතින් නියම කර ගැනීම මේක හරි වැදගත්. ඉබේ මුකුත් සිදු වෙන්නේ නැහැ. අපේ ජීවිතවල සිතින් නියම කර ගැනීමක් තිබෙන්න ඕන. ඉතින් ඔහු ඒ විදිහට හැබැයි බලපුවාම දවස් 10ක් පරීක්ෂා කෙරුවට පස්සේ දස දවසකට පසු රජුගේ භෝජනයෙන් කෑවා වූ සියලු යෞවනයන්ට වඩා ඔහු පෙනීමෙන් හොඳව මාංශයෙන් තරව සිටියෝය. මේ දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් තුන්දෙනා. ඉතින් අනිත් අයට වඩා පෙනීමෙන් හොඳ වුණා. ඒක දෙවියන් වහන්සේ කරපු දෙයක්. ওই විදිහට තමයි මේ දානියෙල් නෙබුකද්නසර්ගේ රජමාලිගාවේ බබිලෝනියෙහි ප්‍රධාන තැනටපත් උනේ. අවසානයේ ඔහු ආණ්ඩුකාරයන්ගෙත් ප්‍රධාන තැනටමපත් වුණා. දෙවියන් වහන්සේ ඔහුට පුදුම ප්‍රඥාවක් සහ එළිදරව් කිරීම කෙරුවා. ඔහුට සිහින තෝරා දීමේ හැකියාවත් යම් දර්ශන තෝරා දීමේ හැකියාව ඔහුට තිබුණා. ඔබම මේ දානියෙල් පොත කියවලා බලන්න බයිබලේ. හරිම කියවන්න පටන් ගත්තාම බිම තියන්න හිතෙන්නේ නැති විදිහ එකක්. ওই දානියෙල් පොතේ ලියවී තිබෙන කරුණු තාම සිදු වෙලා ඉවර වුන් නැති කරුණු ගොඩක් තියෙනවා. අනාගත වාක්‍ය වශයෙන් කියපු දේවල්. දානියෙල් දුටු දර්ශන. එහෙම නැත්නම් නෙබුකද්නෙසර් විසින් දුටු සිහින. ඒවා අර්ථකථනය කරපුවාම ඒවා වල අවසානය තාම සිදු වෙලා ඉවර වෙලා නැහැ. ඒ නිසා මේ බයිබලයේ තිබෙන මේ කරුණු හරිම සිත් ඇදගන්නා සුළුයි ප්‍රඥා ගෝචර මනසට. ඒ නිසා ශුද්ධ බයිබලය දේව වචනය. ඒක ආගමික පොතක් නෙමෙයි, ආගම පිළිබඳ පොතක් නොවේයි. ඒක
අපගේ මේ මනුෂ්‍ය සංහතිය පිළිබඳව වැදගත්ම කරුණු අඩංගු වූ පොත. දෙවියන් වහන්සේගේ පොත. ඔහු එක්තරා මේ අනාගත වාක්‍ය කීමක් තියෙනවා. ඔහු තමාට දුරු දර්ශනය මගින් කියනු ලැබුවා වූ දේවල් ඔහුට පහදා දෙනවා. දෙවියන් වහන්සේම. ඔහු දර්ශනයෙන් දුරු දේවල්. ඒ කතාව තියෙනවා මේ 10 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පරිච්ඡේදයේ මම මේ බලන්ට යන. ඒ කතාවක් ඔහු කියාගෙන ඇවිල්ලා හරි පුදුම දේවල් තියෙනවා. මේ පරිච්ඡේදයේ තමයි අර මේ 10 11 පරිච්ඡේදවල තමයි මේ මහා අලෙක්සැන්ඩර් පිළිබඳව ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් මහා අලෙක්සැන්ඩර් කියන ග්‍රීක අධිරාජ්‍යයා පිළිබඳව එහෙම කරුණු කාරණා කලින් ලියවී තිබෙන්නේ ඔය පරිච්ඡේදවල. මහා අලෙක්සැන්ඩර් දැන් මේ බබිලෝනි රාජ්‍යනේ උතන තිබුණේ. ඊට පස්සේ මේදවරුන්ගේ සහ පාර්සීවරුන්ගේ රාජ්‍යය දෙවෙනි එක. දෙවෙනි ලෝක අධිරාජ්‍ය. තුන්වෙනි ලෝක අධිරාජ්‍ය ග්‍රීක රාජ්‍ය. ග්‍රීක අධිරාජ්‍යය පිහිටෙව්වේ මහා අලෙක්සැන්ඩර්. ඒ මහා අලෙක්සැන්ඩර් අඩු වයසෙන් මැරුණා. එච්චර රාජ්‍ය පිහිටෙව්වත් අවුරුදු 39න් මැරුණා. ලෝකෙම අල්ලගෙන අවුරුදු 39න් මැරුණා. මැරුණාම ඔහුගේ රාජ්‍යය ඔහුගේ සේනාපතිව 4 දෙනා යටතට පත් කෙරුවා. ඉතින් මම මේ පුළුවන් තරම් මම මේ කියවන්න යන බයිබල් පදයට තියෙන පසුබිම කියන්න උත්සාහ කරන්නේ. ඔක්කොම මම හිතනවා එකපාර අල්ලගන්න බැරි වෙයි. මේ මුළු පරිච්ඡේදය අධ්‍යයනය කරන්නේ නැතුව. මෙහෙම තමයි තියෙන්නේ. දානියල් 11 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ නමුත් බලවන්ත රජෙක් නැගිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩු කරමින් තමා කැමති පරිද්දෙන් කරන්නේය. ඔය මහත් රජතුමා තමයි ඉතිහාසයේ දිහා බලපුවම අද අපිට තේරුම් ගන්න පුළුවන් මහා අලෙක්සැන්ඩර්. තමන් කැමති පරිදි රටවල් අල්ලගත්තා. අල්ලගෙන ඉවරුණු ගමන් මොකද වුනේ? 4 වෙනි පදය. ඔහු සිටගත්තායින් පසු ඔහුගේ රාජ්‍ය බෙදී අහසේ 4 හුළඟට බෙදෙන්නේය. ඒක වුණා. ඔහු අවුරුදු 39 මැරිලා ඔහුගේ බලය ඔහුගේ යටතේ සිටි ප්‍රාදේශීය රජවරු 4 දෙනෙක් යටතට පත් වුණා. ඕවා මේ ලෝක ඉතිහාසය ඉගෙන ගන්න ළමයි අපේ උසස් පෙළ විභාගයේ එක විෂයක් තියෙනවා ග්‍රීක සහ රෝම ඉතිහාසය කියලා. ග්‍රීක සහ රෝම සංස්කෘතිය කියලා එක විෂයක් තියෙනවා. ඒ විෂය උගන්වනවා. ඉතින් ඒ 4 තමයි මකිදෝනිය, කුඩා ආසියාව, මිසරය සහ සිරියාව කියලා 4කට තමයි බෙදුනේ ඓතිහාසිකව. ඔය 4 සිරියා රාජ්‍යයි ඊජිප්තු රාජ්‍යයි කියන දෙක ගැන දිගටම අනාගත වාක්‍ය කියාගෙන යනවා. මේ කතාව ගලාගෙන යනවා. මොකද මේ දෙක තමයි ඊශ්‍රායල් රාජ්‍යයට වැදගත් වුණු රටවල් දෙක. එතකොට ඒ කාලයේ සිරියාවේ රජවරු හිටියා, ඊජිප්තුවේ රජවරු හිටියා. ඒ අර රාජ්‍ය මේ ඔක්කොම ග්‍රීක රාජ්‍ය. ග්‍රීක රාජ්‍ය 4ට බෙදිලා. සිරියාවේ ඊජිප්තුවේ රජවරු දෙන්න අතර යුද්ධ පටන් ගත්තා. ඒ කට්ටිය එකම ග්‍රීක රාජ්‍යයේ. හැබැයි යුද්ධ පටන් අරගෙන ඔය සිරියාවේ ඉන්න රජතුමා පල්ලෙහාට ඇවිල්ලා යුද්ධ කරනවා ඊජිප්තුවත් එක්ක. පරම්පරාව යුද්ධ තිබුණා. මම මේ ඉතිහාසය කියන්නේ. ඒ යුද්ධ ගැන මෙතන බයිබලයේ කියලා තියෙනවා. ඒ කාලේ හිටපු එක බයිබලයේ හුට කියන්නේ නීච රජෙක් කියලා.
නීච රජෙක් තමයි ඇන්ටිෝකස් එපිෆේන්ස් කියලා කියන්නේ. ඔබට ඔහු ගැන යම් කිසි ගවේෂණයක් කරන්න බොහොම පහසුයි. ඔබගේ අතේ ටෙලිෆෝනයක් තියෙනවා නම් ඇන්ටිෝකස් එපිෆේන්ස් කියන පුද්ගලයා. ඔහු අර සිරියාවේ රජ කෙනෙක්. ඔහු ඊජිප්තුවට විරුද්ධව එනවා. හැබැයි එන්නේ ඊශ්‍රායල් රට හරහා. එයා නීච රජෙක්. ඉතින් මේ ඔහු ගැන කියලා දිනවා මේ 21 වෙනි පදයේ බලන්නකෝ. මේ දානියෙල් 11:21 ඔහුගේ ස්ථානයේහි නීචයෙක් නැගිටින්නේය. ඔහුට රජකමේ ගෞරවය නොදුන් නමුත් ඔහු හදිසියෙන් පැමිණ ඉච්ඡාවලින් රාජ්‍ය ලබා ගන්නේය. ඔය ඉතිහාසයේ සිදු වුණු දේවල්. සිරියාවේ ඉඳලා ඔහු ඊජිප්තුවට යනවා. ඔහුගේ නම අපි ඉතිහාසයෙන් තමයි අඳුරගන්නේ ඇන්ටිෝකස් එපිෆේන්ස් කියලා. ඔහු ගිහිල්ලා ඊජිප්තුවේ යුද්ධ කරනකොට කරලා පරදිනවා. එයා ගිහිල්ලා පරදිනවා. එතකොට ඔහු කෝප වෙලා ආපහු යන ගමනින් අර සමහර අය කෝප වෙලා ඉන්නකොට අහල පහල තියෙන දේවල් වලටත් කරදර ඇති වෙනවනේ. අහල පහල තියෙන පුටු මේසෙ පෙරලෙනවා, පිඟන් කෝප්ප කැඩෙනවා. ඒ වගේ ආපහු තරහින් යනකොට ඔහුට යන්න තියෙන්නේ ඊශ්‍රායල් දේශේ හරහා. ඔහු ඊශ්‍රායල්ට වෛර කරපු කෙනෙක්. ඔහු ඒ ඉන්න මිනිසුන් මරාගෙන තමයි යන්නේ. පෙරදිලා යනකොට. ඔහු තුන් පාරක් ආවා. පෙරදිලා යනකොට ඊශ්‍රායලුත් විනාශ කරගෙන තමයි යන්නේ. හම්බෙන්නේ නැහැ මරාගෙන යන්නේ. තුන්වෙනි පාර තමයි ඔහු ආපසු යන ගමන් යුද්ධ පෙරදිලා අර බයිබලේ දානියෙල් පොතේ තියෙනවා පාලු කරන පිළිකුල කියන. ඒක ඔහු කෙරුවේ. ඔහු තමයි දේවමාලිගාවට ඔහු ආපහු යන ගමන් මිනිස්සුන්ව මරාගෙන මේ වතාවේ ඔහු වැඩිපුර දෙයක් කෙරුවා. දේවමාලිගාවට ගියා. යෙරුසලමේ දේවමාලිගාව හදලා තිබුණා යුදෙව්වරු. ඒකට ගිහිල්ලා ඒකේ පූජාසනය පිට ඌරෙක් පූජා කෙරුවා. පූජා කරන්න නියම කර තිබෙන සතුන් තිබෙනවා. පිරිසිදු සතුන්, කිසිම කැලලක් නැති සතුන් සොයා බැටළුවන් පූජා කරන්න. පාපය වෙනුවෙන්. නමුත් ඔහු හිතුමනාපෙට ඒ ඌරෙකු පූජා කිරීම මගින් එම පූජාසනය අපවිත්‍ර කෙරුවා. ඔහුට ඒක තමයි. කරලා බොහෝ දෙනෙක්ව මැරුවා. ඉතින් එතකොට යෙරුසලම සම්පූර්ණයෙන්ම බොහොම පහත් තත්ත්වයට පත් වුණා. තාම නරක තත්ත්වයක් උදා වුණා. ඒ පාලු කරන පිළිකුල කියන ඔය ඒ සංකල්පය ඊට පසුවත් යේසුස් වහන්සේත් ඒ ගැන කිව්වා. ආයෙත් පාලු කරන පිළිකුල එනවයි කියලා. පාලුවක් ඇති කරවන පිළිකුල් සහගත දේ තව අනාගතයටත් තියෙනවා. යේසුස් වහන්සේ කිව්වේ දානියෙල්ගේ පොතේ ලියා තිබෙන. ඒ කියන්නේ ඒ සිදුවීම අනාගත වාක්‍යයක් විතර ලියලා තිබුණා. දැන් මේ ලියලා තිනවා තාම සිදු වෙලා නැහැ ඒ කාලේ. පස්සේ සිදු වුණේ. දානියෙල් ලිව්වට පස්සේ මේව සිදු වුණේ. ඒක බොහොම පැහැදිලි. මොකද ක්‍රිස්තු පූර්ව 100 ගණන් වල වුණේ මේක. එතකොට ක්‍රිස්තු පූර්ව 100 ගණන් වෙනකොට බයිබලයේ මේ දානියෙල්ගේ ලියවිලි ඔක්කොම ලියලත් ඉවරයි. ඉවරක් විතර නෙමෙයි. හේබ්‍රෙව් භාෂාවෙන් ග්‍රීක භාෂාවට පරිවර්තනය කරලත් ඉවරයි. පොත් වශයෙන් තිබුණා ඒවා. එතකොට මේ පාලු කරන පිළිකුල යලි සිදු වෙන්නේ කවදද? අනාගතයට. තාම සිදු වෙලා නැහැ. එකපාරක් වුණා මේ ඇන්ටිෝකස් එපිෆේන්ස් මගින් ඌරෙකු පූජා කිරීම තුළින්. ඊළඟට සිදු වෙන්න තිබෙන්නේ මුර්ගයා නැමැති විරුද්ධ ක්‍රිස්තුස් කියලා අපි හඳුනන මිනිසා දේවමාලිගාවට ඇතුල් වෙලා තමා දෙවිව සිටිනවා කියලා දේවමාලිගාවේ කරුණාසනය පිට වාඩි වුණාම තමයි. ඒක වෙන්න යනවා.
මේක වෙන්න යනවා අනාගතේ. යේසුස් වහන්සේ කිව්වේ ඒක ගැන. මේ ඔහු දේශපාලන නායකයෙක්. ඔහු ලෝකයේම තමාට අවනත කරගන්න පුද්ගලයෙක්. හැබැයි ඌට ඕන කරලා තිබුණේ ඒක නෙමෙයි. ඔහු යක්ෂයාම මාංශවත් වී එන පුද්ගලයා. ඔහු අවසානයේ දේවමාලිගාවට ගිහිලා තමන් දෙවිව සිටින බව කියනවා. ඒක තමයි පාලු කරන පිළිකුල. නමුත් දැන් අපි ආයේ ඉතිහාසයට යමු. ඒ ඉතිහාසයේ මේ ඇන්ටියෝකස් එපිෆේන්ස් කියන පුද්ගලයා පාලු කරන පිළිකුල ඇති කෙරුවා දේවමාලිගාවේ. ඇති කරලා ඔක්කොම නාස්ති කරලා මිනිසුන් දහස් ගණන් මරලා යන්න ගියා. කෝපෙන් යන්න ගියා. තමන්ගේ රටවන සිරියාවට. ඒ යන්න ගියාම එවකට සිටියා වූ ඊශ්‍රායෙල් ජනතාව අතරේ ධෛර්යයක් තිබුණු මිනිස්සු. හැමදාම ඊශ්‍රායෙල් එහෙමනේ. ඔවුන් කොහොම හරි ධෛර්යය අරගෙන ආපහු නැගිටිනවා. ධෛර්යයක් තිබුණු මිනිස්සු ටික දෙනෙක් එකතු වී යලි ගිහිල්ලා දේවමාලිගාව පවිත්‍ර කරලා සියලු සුද්ධ කිරීම කරලා යලි පුද පූජා පවත්වන තැනක් බවට පත් කෙරුවා. ඔක තමයි පසුබිම. අන්න ඒ පිළිබඳව තියෙනවා දානියෙල් 11:32 දානියෙල් 11:32 ගිවිසුමට ද්‍රෝහිකාරව සිටින්නන් ඔහු ඉච්ඡා වලින් ඇදගන්නේය. මම අර 31 ඉඳන් ඔබට කියවන්නම් අන්න අර එපිෆේන්ස් කරපු දේ 31 ඉඳලා ඔහු විසින් නැගිටවන සේනා පැමිණ බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා දවස්පතා පූජාව පහකොට පාලු කරන පිළිකුල පිහිටුවනවා ඇත. ගිවිසුමට ද්‍රෝහිකාරව සිටින්නන් ඔහු ඉච්ඡා වලින් ඇදගන්නේය. නමුත් ඔන්න ඕකයි මට දැන් කියන්න ඕන කරලා තිබුණේ. නමුත් තමුන්ගේ දෙවියන් වහන්සේ හඳුනන්නෝ වන සෙනග බලවත් වී සමර්ථකම් කරන්නෝය. දැන් නරකම තත්වයක් උදා වුණා මේ යෙරුසලමට දේවමාලිගාවට මේ ඇන්ටියෝකස් එපිෆේන්ස් කියන රජතුමා නිසා. ඒ වුණාට එහෙම වුණත් නමුත් කවුද තමුන්ගේ දෙවියන් වහන්සේ හඳුනන්නෝ වන සෙනග බලවත් වුණා. බලවත් වෙලා සමර්ථකම් කෙරුවා. දැන් අප අද මේ සිටින අපි අද යුදෙව්වරු නෙමෙයි අපි සාමාන්‍ය අන්‍ය ජාතික මිනිස්සු. අපි කොහේ හිටියත් අපි දන්නවා ලෝකයේ පුරාම පාපය රජකම් කරන කාලයක්. පාපය ලොකු වීර ක්‍රියාවක් හැටියට සලකන කාලයක අපි ජීවත් වෙන්නේ. එතකොට මේ తත්වය මැද හැම දෙයක්ම අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඉතින් විද්‍යාව අපවිත්‍රකමට ගෙනියනවා අපිව. කලාව අපවිත්‍රකමට ගෙනියනවා. නේද? අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපෙන් අහනවා ඔයා විද්‍යාවද කලාවද වාණිජද ඔයා කරන්නේ කියලා අහනවා උසස් පෙළ කරන කාලේ. විද්‍යාව කරුවත් ඒකත් අන්තිමට ගෙනියන්නේ දෙවියන් වහන්සේකින් ඈත් වෙන්න මිනිසුන්ව. කලාව කරුවත් කලාවත් අවසානයේදී කෙලවර වන්නේ නරක දෙයින්. ඒකයි. කලා ලෝකය කියලා අපි කියන්නේ දෙවියන් වහන්සේ උසස් කරන්නේ නැහැ. ඒ වාණිජමය තත්වයත් එහෙමයි. ඉතින් මේ මොන තත්ත්වයන් කෙරුවත් අද අපි ජීවත් වෙන්නේ නරක පරිසරයක. පාපයට පොළඹවන පරිසරයක. පාපය රජකම් කරන පරිසරයක. ඒක අපි දන්නවා. හැම අතින්ම හැම විටම පාපය තමයි సౌందර්යය කියලා කියන්නේ. දැන් අන්තිමට පාපය උස්සි ගන්නනවා. පාපය හොඳයි කියලා කියනවා. ඉතින් මේ විදිහට නරක තත්ත්වයක් තියෙන්නේ. එතකොට දෙවියන් වහන්සේව හඳුනන අයත් ඉන්නවා මේ අතරේ.
අද ලෝකේ. අන්න ඒ කට්ටිය කොහොමද ඉන්න ඕනේ? දෙවියන් වහන්සේ හඳුනන්නන් බලවත් වී සමර්ථකම් කරනවා. දෙවියන් වහන්සේ හඳුනන්නන් කියන වචනේ මම ගත්තොත් වෙන් කරලා උතනින් මේක අයිති එදාටනේ. මොකද පරණ කිවිසුමේ සිදු වුණු දෙයක් නේ ඒ කාලේ. මම මේක අද අපිට ගමු. අද දෙවියන් වහන්සේ හඳුනන අය අද සිටිය යුත්තේ මොන විදිහටද? දෙවියන් වහන්සේ හඳුනන්නෝ මොනවද උනායි කියන්නේ? ඒ සෙනඟ බලවත් වෙනවා. ශක්තිමත් වෙනවා. බලවත් වෙනවා. දේව වචනේහි අපිට වර්තමානයේ අපි යේසුස් වහන්සේ හඳුනන අය ශක්තිමත් වෙලා බලවත් වෙන්න ඕනේ මොන ශේස්ත්‍රයන්හිද කියලා තියෙනවා. බයිබලයේ එක තැන්වල තියෙනවා. ඒවා එකතු කරගන්න. කාලයක් තිස්සේ කියවුවොත් තමයි ඒව අපිට මතක් වෙන්නේ. ඒ සම්බන්ධතාවයන්. අවුරුදු ගාණක් කියවනකොට බයිබලයේ අපිට ඒක පුළුවන් වෙනවා මෙහෙම එකතු කරගන්න. ඒකේ මම එකක් විතරයි අද කියන්න පුළුවන්. දැනටමත් වෙලාව ගිහිල්ලා නිසා. දැන් අපි පාපයේ රජ යන ලෝකයක ජීවත් වෙනවා. ඒ අතරේ දෙවියන් වහන්සේ අඳුනන අපි බලවත් වෙන්න ඕන. බලවත් වීමේ ශක්තිමත් වීමේ පළවෙනි පැතිකඩ හෝ පළවෙනි පැත්ත දෙවෙනි තිමෝති පොතෙන් මම කියවන්නම්. දෙවෙනි තිමෝති පොතේ දෙවෙනි පරිච්ඡේදය. එබැවින් දෙවෙනි තිමෝති 2:1 එබැවින් මාගේ දරුව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබෙන කරුණාවෙන් ශක්තිමත් වෙයන්න. බලවත් වෙයන්න කියන්නේත් ඒ වචනේමයි හරියටම. දැන් මෙන්න දෙවියන් වහන්සේ අඳුරන අය බලවත් වෙන්න හෝ ශක්තිමත් වෙන්න හෝ ඕනේ මොකෙන්ද මොන පැත්තෙන්ද පළමුවෙන්ම කියලා තියෙනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබෙන කරුණාවෙන්. දැන් මේ හැම එකක්ම මේවා මේ විශාලයි අපි හිතනවට වඩා. දැන් මේ පරිවර්තනයක් නේ බයිබලය කියන්නේ. මුල් ලියවිල්ල පරිවර්තනය. එතකොට දැන් මේ පරිවර්තනය කිරීමේදී මේ අලුත් ගිවිසුම පරිවර්තනය කරනකොට සිංහලට යම් අඩුපාඩු සිදු වෙනවා. මිනිස්සුනේ කරන්නේ පරිවර්තනය. ඒකයි. බොහොම ප්‍රවේශමෙන් කරන්නේ හැබැයි වෙනස්කම් ඇති වෙනවා. එක ගැටලුවක් තමයි මේ සිංහල බයිබලයේ ඔබ කියවනවා මමත් කියන මේ සිංහල මේ කියවන අයට කරුණාවයි අනුග්‍රහයයි දෙක පැටලවිලා තියෙනවා. අනුග්‍රහය තියෙන්න ඕන තැනට කරුණාව දාලා තිනවා. කරුණාව තියෙන තැන් වලට අනුග්‍රහය දාන්න තියෙනවා. දෙමළ බයිබලයක් අතේ තියෙන අය මට කියන්න උතන තියෙන්නේ මොකද්ද? කිරුබෙයි කියලාද? කිරුබෙයි. අනුග්‍රහයට මොකද්ද දෙමළ භාෂාවෙන් කියන්නේ? කිරුබෙයිද? හරි. අනුග්‍රහය. හරි. නමුත් සිංහලෙන් තියෙන්නේ කරුණාව කියලා. ඒකයි. ඒ කරුණාවයි අනුග්‍රහය හරි සියුම් වෙනසක් තියෙනවා. ඒ වෙනස හඳුනාගෙන නැහැ හරියට. ඒත් කමක් නැහැ. කොහොමද අපිට ශක්තිමත් වෙන්න කියලා කියන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන කරුණාවෙන් නොහොත් අනුග්‍රහයෙන්. අපේ මස්පිඩු වලින් නෙමෙයි. අපි ව්‍යායාම කරලා හරියට අපි හැදුනොත් අපේ ශරීරය එහෙම හොඳට හැදිලා එනවා. හරි ශක්තියක් තියෙනවා වගේ පේනවා. හැබැයි මෙතන මේ තිමෝතිට දෙන අවවාදය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන කරුණාවෙන් නොහොත් අනුග්‍රහයෙන් ශක්තිමත් වෙන්න කියලා. ඒක කොහොමද කරන්නේ? ඒක කොහොමද කරන්නේ? උන්වහන්සේගේ කරුණාවෙන් අනුග්‍රහයෙන් ශක්තිමත් වෙන්නේ කොහොමද? පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේ වචනේ කොහොමද අපි කරන්නේ කියලා. මේ දෙවෙනි තිමෝති 2:1 කොහොමද කරන්නේ? ලස්සනට කියවන්න නම් පුළුවන් ඕක අපිට. ලස්සනයි බලපුවාම. එබැවින් මාගේ දරුව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ තිබෙන කරුණාවෙන් නොහොත් අනුග්‍රහයෙන් ශක්තිමත් වෙන්න. මොකද්ද මේකේ තේරුම?
දෙවියන් වහන්සේගේ කරුණාව නොහොත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කියන මේ මූල ධර්මය තදින්ම අවබෝධ කරගෙන ඒ තුල අපගේ ජීවිතය ගොඩනගන්න කියන එක තමයි. ඒක මුල් කරගෙන ජීවත් වෙන්න කියන එකයි. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් ශක්තිමත් වෙන්න කියන්නේ. හරිද? එතකොට මෙන්න මූලික ප්‍රතිපත්තියක් ප්‍රිය සහෝදර සහෝදරියනි. දෙවියන් වහන්සේ සහ අපි අතර මිනිසා අතර සම්බන්ධතාවයක් ගොඩනගෙනවා නම් ගොඩනැගිය හැක්කේ උන්වහන්සේගේ අනුග්‍රහය කියන මූලධර්මය මත පමණයි. මේ වෙලාවේ උදේ ඉඳලා මෙතන ඉන්න අයට නිදිමත බව මම දන්නවා. මේ වෙලාවට ඉවසන්නම බෑ. මම හිටියත් ඔච්චර තමයි උතන ඉඳගෙන. නමුත් සාමාන්‍ය අනිත් අයට එහෙම නිදිමත නැහැ. නමුත් උදේ ඉඳලා මෙතන ඉඳලා දැන් දාඩිය අද කොටින්ම එක්කෙනෙක් කලන්ත දාලා වැටෙනකම්ම හිටියා. අද දවල් රැස්වීමේ. ඉතින් එහෙම තමයි අමාරුයි. හැබැයි මේක පොඩ්ඩක් සිහිනෙන් හෝ පොඩ්ඩක් අහගන්න. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කියලා එක්තරා ගතිගුණයක් තියෙනවා. ඕක මත පමණක්මයි මිනිස්සෙකු වන අපිට, නර පණුවෙකු වන අපිට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන එකම විදිය. අපේ කෙරුවාවෙන් නෙමෙයි. ඕක තමයි බයිබලීය ප්‍රතිපත්තිය. හරිද? බයිබලීය ප්‍රතිපත්තිය. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපට ප්‍රදානය කරන්නට අපි සුදුසු නැති දෙයක් අපිට දෙනවා. අන්න ඒකයි. අපිට ප්‍රදානය කරන්නට අපි සුදුසු නැහැ. ඒ දෙවියන් වහන්සේ ඒක දෙනවා. යම් තෑග්ගක් දෙන්න අපි සුදුසු වෙන්න එපාය. අපි සුදුසු නැහැ. ඒත් අපිට ඒක දෙනවා. ඒකට කියනවා අනුග්‍රහය කියලා. අන්න ඒ ප්‍රතිපත්තියෙන් අපි ශක්තිමත් වෙන්න ඕන. ඒකෙන් බලවත් වෙන්න ඕන. ඒ කියන්නේ අපේ ජීවිතය තුළ පෙනෙන්න ඕනේ අනිත් අයට මේ මිනිසා මේ තමන්ගේ හොඳකම ගැන නෙමෙයි මේ මිනිසා මේ පෙන්වන්නේ. තමන් පව්කාරයෙක් බව ඔහු ප්‍රසිද්ධියේ කියන අතරේ දෙවියන් වහන්සේ ඔහුට දුන්නා වූ සමාව, ඔහුට ලැබෙන්න යුතු නැති සමාව ලබාගෙන ඒ ගැන ස්තුතිවන්තකමින් ජීවත් වෙනවයි කියලා. ඕක තමයි. දැන් යේසුස් වහන්සේ අදහගෙන ටික කලක් ගියාට පස්සේ ඕක ටික ටික වෙනස් වෙනවනේ අපේ හිත ඇතුලේ. වෙනස් වෙලා අපි හරි සුදනෝ. ඔව්. අපි හරිම සීලවන්තයෝ වගේනේ පෙන්වන්නේ අපි. අපේම හොඳකම නිසා අපිට මේ දැන් දෙවියන් වහන්සේ අපිව දැන් මේ මෙහෙම යම් දේවල්ට යොදවලා තියෙනවා වගේ දෙයක් නේ අපි පෙන්වන්නේ. ඉතින් ඒ වගේ නෙමෙයිනේ. ඒක නෙමෙයි. ඒකෙන් ශක්තිමත් වෙන්න එපා. දැන් මම හොඳ කෙරුවාවල් තිබෙන කෙනෙක්, මම හරිම බලන්න මං ජීවත් වෙන්නේ හරි නීති රීති මාලාවක් ඇතුව බොහොම ලස්සනට කියලා මම මගේ ජීවිතයේ ගුණාත්මක භාවය පෙන්වන්න බලනවා. ඒක නෙමෙයි අදහිලිවන්තයෙකුට කියන්නේ. ශක්තිමත් වෙන්න කියන්නේ මොකෙන්ද? දෙවියන් වහන්සේගේ කරුණාවෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාවෙන් ශක්තිමත් වෙන්න කියන්නේ නිතරම අර සත්‍යතාවය පිළිබිඹු වෙන්න ජීවත් වෙන්න ඕන. මම මගේ ඇති හොඳක් හින්දා නෙමෙයි. ඒක ඔබට හොඳට පේනවා මේ අලුත් ගිවිසුම් ලියවිලි වල මේ පාවුල් තුමා හැම ලියාගෙන යනකොට ලියවිලි ලියුම් වල ਉਹ කතා කරන්නෙම තමන්ගේ නුසුදුසු භාවය දෙවියන් වහන්සේ ඔහුට දෙන්න යුතු නැති දෙයක් දීම පිළිබඳවත්. අපිට දීවනා දෙන්න සුදුසු නැහැ. අපිව සේවයේ පාවිච්චි කරන්න සුදුසු නැහැ. අපිට පව් කමාව දෙන්න අපි සුදුසු නැහැ. මොකද්ද තියෙන සුදුසුකම අපේ? අපිට ස්වර්ගයට යන්න අපි සුදුසු නැහැ. සුදුසුම නැහැ. නමුත් සුදුසු නැති පුද්ගලයාට දීම ප්‍රදානය කිරීමට කියනවා අනුග්‍රහය.
ඒ සංකල්පය තුළ අපි ශක්තිමත් වෙන්න ඕනේ. ඒක තමයි මේ ක්‍රිස්තියානි ආගම සහ බයිබලීය ඇදහිල්ල අතර තියෙන වෙනස. ඔබ දැකලා තියෙනවද ක්‍රිස්තියානි ආගමික මිනිසා පූජකයාගේ සිට පහළට දැකලා තියෙනවද? කොච්චර ලස්සනට තමන්ව පෙන්눔 කරනවද? විශේෂ ඇඳුම් ආයුත්තන් ඇඳලා ලෝගෝ ඇඳලා පටි බැඳලා මොන තරම් සුන්දර තත්වයක් මවාගෙන ඉන්නවද? හරි වෙලාවට නැගිටිනවා, වෙලාවට ඉඳ ගන්නවා, වෙලාවට නැමෙනවා, දිග ඇරෙනවා, පුද පූජා පවත්වනවා, ලයිට් එලි පත්තු කරනවා, ලාම්පු පත්තු කරනවා, ඉටිපන්දම් පත්තු කරනවා. හරීම ආගම කරන මිනිසා බලාපොරොත්තු වෙන්නේ තමන් ආගම කිරීම මගින් දෙවියන් වහන්සේ තමාව පිළිගන්නවා කියලානේ. නමුත් මේ ලියවිල්ල කියන්නේ නුඹ ශක්තිමත් වෙන්න ඕනේ ඒ වගේ පුහු මාන්නයකින් නෙමෙයි. පුහු සිතුවිල්ලකින් නෙමෙයි. දෙවියන් වහන්සේ තුල තිබෙන අනුග්‍රහයෙන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන අනුග්‍රහයෙන්, කරුණාවෙන්. උන්වහන්සේ සුදුසු නැති දේ මට දී තිබෙන බව මම නොබියව ප්‍රකාශ කළ යුතුයි. සුදුසු නැති දේ අදත් එහෙමයි. තව අවුරුදු 10කිනුත් එහෙම ප්‍රකාශ කරන්න ඕනේ. අපි ගලීම ලබා ගන්නකොට එහෙම ප්‍රකාශ කරලා ටික කලක් ගිහිල්ලා දැන් මතකත් නැහැ පරණ කාලය. එහෙම හරියන්නේ නැහැ. එතකොට අන්න ශක්තිමත් වෙලා නැහැ අනුග්‍රහයෙන්. අනුග්‍රහයෙන් ශක්තිමත් වෙන මිනිසා නිතරම හැමදාම අපේ ඒ తත්වය සිහිය තියා ගන්න ඕන. මොකද අපිට දැන් අද පව්කමාව ලැබිලා අපි දෙවියන් වහන්සේගේ දරුකම ලබා ගත්තට, දෙවියන් වහන්සේගේ ආත්මය අපි තුළට ආවට අපි පරණ මිනිසනේ. පරණ ස්වභාවය තාම තියෙනවනේ අපි තුළ. එතකොට එයා සුදුසු නෑ. ඔව්. දැන් සුදනා නෙමෙයි. පාපෙන් ඉවත් වුණු එක ඇත්ත. ජීවිත වෙනසක් ඇති වුණු එක ඇත්ත. ඒ වුණාට ඒක මත නෙමෙයි. දෙවියන් වහන්සේගේ යහපත මතයි. දෙවියන් වහන්සේගේ කරුණාව මතයි අපේ ජීවිතය ගෙනියන්නේ. අන්න ඒ සිතුවිල්ලෙන් එම සත්‍යතාවයෙන් ශක්තිමත් වෙන්න කියලා කියනවා. අනුග්‍රහයෙන් ශක්තිමත් වෙන්න දෙවියන් වහන්සේගේ. එහෙම පුද්ගලයා අනිත් අයව විනිශ්චය කරන්නේ නැහැ. අන්න ඒකයි. දැන් උතනින් ගලාගෙන යනවා ගොඩක් දේවල්. අපේ වැඩේම මොකද්ද? අපේ වැඩේම අරයාගේ අද මෙයාගේ කුද හොයනවනේ අපි. අපෝ බලන්නකෝ අරයාගේ හැටි, අර ඇදහිලිවන්තයෙක්ද මෙයා? මෙයා කරන දේ බලන්න, අරයා කරන දේ බලන්න. ඒ කියන්නේ සංසන්දනයක් නේද මේ? තමන් කරන්නේ නැහැ. ආන්න එකයි. තමන් එච්චර නරක නැහැ. අරයා තමයි නරක. තමන් එච්චර නරක නැහැ. ඉතින් ඒ කියන්නේ අනුග්‍රහයෙන් ශක්තිමත් නැහැ ඒ පුද්ගලයා. එයා ශක්තිමත් තමාව තව කෙනෙකු සමග සංසන්දනය කර ගැනීමෙන්. එතකොට මෙයා වැඩිලා ඉන්නේ. එම නිසා මේ කරුණ අපි හිතලා බලන්න ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබෙන අනුග්‍රහයෙන් ශක්තිමත් වීම කියන කාරණය. නිහතමානීව සිතන්න. අපි මොන පව්කරුවන්ද? අපිව දෙවියන් වහන්සේ පිළිගන්න තියා පලාතකට වැද්ද ගන්න හොඳ විදිය මිනිස්සුද අපි? නෑනේ. නෑ. එහෙම වෙන්න බෑ. අපි පව්කරුවෝ. දෙවියන් වහන්සේ කියන්නේ මහ පුදුම සුද්ධ වූ තරන් වහන්සේ. උන්වහන්සේගේ දරුකමක් දෙන්නේ කොහොමද අපිට? නමුත් ඒක දුන්නා. ආන්න ඒක මත ඉන්න ඕනේ. නුසුදුසු දේ දුන්නා, ලබා ගත්තා. ඒ ගැන ස්තුතිවන්තකමින් ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දැන් අවසන් කරනවා. ඒ ගැන කල්පනා කරලා බලන්න. ඔබගේ හදවතිනුත් මේක හරි ගස්ස ගන්න. අර මේ තියෙනවා අපේ ඔය කම්පියුටරයෙන් භාෂාවේ රීසෙට් කරගන්න ඔක්කොම ආපහු රීසෙට් දැන් නරක වෙලා තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ දැන් අපිත් හොඳයි කියලා. ඉස්සර නම් පව්කාරයෙක් කියලා මං කියලා තමයි යේසුස් වහන්සේ ළඟට ආවේ. හැබැයි දැන් නම් මං එනකොට මාව පිළිගන්නේ මං හොඳ නිසා. එහෙමනේ අපි හිතන්නේ. නේද? ස්වාමීනි මං කොච්චර හොඳද බලන්න ස්වාමීනි දැන්.
මං කොච්චර හොඳද බලන්න මං අර පව්කාරයා වගේද ඈ එතන බොරුවට ඇවිල්ලා සභාවේ ඉන්නවා මෙතන පව්කාරයා ඈ නෑ අදත් මාව පිළිගන්නේ උන්වහන්සේගේ අනුග්‍රහයෙන් මම හොඳ නෑ තාම ටිකක් හොඳ වෙන්න පුළුවන් අරයට වඩා හොඳ වෙන්න පුළුවන් නමුත් අනුග්‍රහය මත තමයි බාරගන්නේ මොකද හොඳ නෑ හොඳම හොඳ නෑනේ කවුරුවත් ඒකනේ දෙවියන් වහන්සේට පිළිගන්න පුළුවන් මට්ටමට කවුද ඉන්නේ? ඒ දෙවියන් වහන්සේ පමණයි. ඒකයි. ඒ සම මට්ටමේ කවුද ඉන්නේ? උන්වහන්සේ පමණයි. වෙන කවුරුවත් නැහැ. අනිත් අය ඔක්කොම අන්ත පව්කරුවෝ. අපි අතරේ ඉතින් පොඩ්ඩක් අඩු වැඩිකම් තියෙනවා. ඉතින් අපි ඒව දිහා බලාගෙන හරියට අපි උදාරම් කියනවා නේද? අපි අතරේ පොඩි මට්ටමේ පොඩි වෙනස්කම් තියෙනවා. අරයට වඩා මෙයා හොඳයි. ඒ වගේ ඒවා. ඉතින් ඒව මත අපි හරියට ආඩම්බර වෙලා ඉන්නවා. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක බලපුවාම අපිට දෙවියන් වහන්සේ අපිව වැද්ද ගන්න හොඳ නෑ. Taman ඉන්න තැනට. නමුත් උන්වහන්සේ අපිව බාර අරන් තියෙනවා. ඒ නිසා මේ අනුග්‍රහය මත තමයි අපි පිහිටා සිටින්න ඕනේ හැමදාම. අනුග්‍රහයෙන් තමයි අපි ගැලවීම ලැබලා ඉන්නේ. අන්න ඒක. ඒ මූලික ඒ බිම් මට්ටමේ සිද්ධාන්තය තුල ශක්තිමත්ව ඉන්න කියලා තමයි මෙතන මේ කියන්නේ. දෙවියන් වහන්සේ අඳුරන අය ශක්තිමත් වෙන්න, බලවත් වෙන්න. කොහොමද? යේසුස් වහන්සේ තුල තිබෙන අනුග්‍රහයෙන් ශක්තිමත් වෙන්න. අපි ආඥා කරමු. ස්වර්ගීය දෙවි පියාණනි අද මෙතන රැස්තුණු ඔබ වහන්සේගේ ජනතාව ගැන ස්තුති වේවා. දැන් මේ කරුණු කාරණා අපි සිතා බලන විට අපිට පිහිට වුණ මනම ස්වාමීනි ඔබ වහන්සේ තුබල තිබෙන අනුග්‍රහයෙන් ශක්තිමත් වෙන්න ස්වාමීනි අපි ගොඩක් වෙලාවට ස්වාමීනි මේ අපේ ඒ ප්‍රතිපත්ති අනුග්‍රහය කියන ප්‍රතිපත්තිය අමතක කරලා අපි ජීවත් වෙන්න බලනවා. අපිට ඒ ගැන සමාවුන මැනෝ. ඔබ වහන්සේ අපිට නොමිලේ දීලා තියෙනවා. අපිට ලබන්න යුතු නැති දෙයක් දේව දරුකම පව්කමාව. ඒ ගැන ස්තුති වේවා. ඉතින් ස්වාමීනි ඔබ වහන්සේ හඳුනන්නෝ හැටියට මේ කරුණු කාරණා සිහිය තබා ගන්න අපිට පුළුවන්කම දුන මැනව. අපගේ ස්තුතිය පිළිගත මැනව ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.